හාය යාළුවනේ මේ ලෝකේ ජීවිතේ සතුටින් ගෙවන්න නම් අපේ සහකරුවා වූ සහකාරිය අවංක කෙනෙක් වෙන්න ඕනේ. අවංකව ජීවත් වුණොත් විතරයි මේ ලෝකේ සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම අපේ අවංක කම ළඟ තමයි අපට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. සෝබාදාමේ තියරිය ඒක තමයි. බොරු කියන මිනිසුන්ට රවට්ටන මිනිසුන්ට අනුන්ගේ කුණු හොයන මිනිසුන්ට අනුන්ගේ වැරදි හොයන මිනිසුන්ට මිනිසු උසස් කරලා පහත් කරලා කතා කරන මිනිසුන්ට කවදාවත් මේ ලෝකේ සතුටින් ජීවත් වෙන්න බෑ. සතුට තියෙන්නේ මනස තුල. මානසික සුවය තමයි සතුට කියන්නේ. ඊට එහා දෙයක් නැහැ. සතුටින් ජීවත් වෙන්න යම්කිසි භෞතික සම්පත් ටිකක් තියෙනවා. ඒක මදමාවතට ආවම ඇති. ඉතින් එහාට යන්න හොඳ නැහැ. ඉතින් එහාට දුක. සාමාන්‍ය සරලව කිව්වොත් Tamanට ඉන්න නිදා ගන්න කාමරයක් තිබුණම ඇති. ඒ වැසිකිළිතුවක තියෙනවනේ. නිදා ගන්න කාමරය යන්නේ ස්කූටර් බයික් එකක්. එච්චරයි. සතුටින් ජීවත් වෙන්න එච්චරයි තියෙන්න ඕනේ. ස්කූටර් බයික් එක කියන්නේ අද කාලේ අර ස්කූටර් බයික් එකක් තියෙනවා නැත්නම් පුෂ් බයික් එකක් තිබුණොත් ඇති. පුෂ් බයික් නැත්නම් ස්කූටර් බයික් එකක් තිබුණොත් ඇති. Tamanට ස්කූටර් බයික් එකක් තියෙනවා නම් නිදාගෙන කාමරයක් තියෙනවා නම් ඒක තමයි උපරිම සතුට. ඊට යා තියෙන දුක. මේක තමයි මධ්‍යස්ථව සතුටින් ජීවත් වෙන්න මිනිසෙකුට අවශ්‍ය කරන භෞතික සම්පත් ටික. මෙන්න මේ භෞතික සම්පත් ප්‍රමාණය මිනිසෙකුට තියෙනවා නම් සතුටින් ජීවත් වෙන්න උපරිම ප්‍රමාණවත්. ඔතනට යන්න ඕන කෙනෙකුට පුළුවන් අපේ රටේ. එතකොට ඔතනට ගිහලා සතුටින් ජීවත් වෙන්න විතරයි තියෙන්නේ. අපි මේ ලෝකෙ ඉපදුනොත් මැරෙනවා. මැරෙන දවසක් එනවා. මේක අර භව චක්‍රයේ අනුව මේක දවසක ට්‍රිප් එකක් මනුස්ස භවය කියන්නේ. මේ ට්‍රිප් එක උපරිම එන්ජොයි කරන්න ඕනේ. විඳින්න ඕනේ. තමන්ට ලැබුණ අවස්ථාව උපරිම විඳින්න ඕනේ. ළමා වියේ ඉන්න කෙනා දරුවෝ ළමා විය විඳින්න ඕනේ. නව යෝනියේ ඉන්න තරුණයෝ ඒ නව යෝනිය විඳින්න ඕනේ. තරුණ වියේ ඉන්න කට්ටිය තරුණ විය විඳින්න ඕනේ. මැද වියට ආව මැද විය විඳින්න ඕනේ. ඊට පස්සේ ආධ්‍යාත්ම ජීවිතේ අවබෝධ කරගෙන සතුටින් ජීවත් වෙන්න ඕනේ. මැද විය පැන්න ගමන් මිනිසුන්ට තේරෙනවා තමන්ගේ ජීවිතයේ තියෙන වටිනාකම මොකක්ද කියලා හොයනවා. මැද වියට ආවම. එතකොට මිනිසුන්ට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. අවුරුදු 35 වෙනකොට තමයි මිනිසුන්ගේ මොලේ පෑදෙන්නේ. එතකොට අවුරුදු 35 වෙනකොට මිනිස්සු හොයලා බලනවා අපේ ජීවිතයේ තියෙන වටිනාකම මොකද්ද? අපේ ජීවිතේට ලැබුණු වටිනාකම මොකද්ද? ඒ හොයලා බලන හේතුව 150 ජීවත් වෙලා ඉවරයි. තව 150 ඉතුරු වෙලා තියෙන්නේ. ඒක 50ද 130ද කියලා කියන්න බෑ. 50ක් කියන්නේ 70ක් ජීවත් වෙන්න එපයි. භාගයක් ජීවත් වෙලා ඉවරයි. ඉතුරු භාගය යනකොට තමයි තමන් කවුද තමන්ගේ වටිනාකම මොකද්ද කියලා මිනිසුන් තේරුම් ගන්න. එතකම් පිස්සු කෙලිනවා. තමන්ගේ ජීවිතය තමන් විසින්ම බීලා කියලා පිස්සු කියලා විනාශ කරගන්නවා. හරිද? එතකොට එතනට යන්න කලින් තමන්ගේ ජීවිතයේ තියෙන වටිනාකම මොකද්ද කියලා තමන් විසින්ම හොයා ගන්න ඕනේ. හොයලා ජීවිතයට සරලන විදියට සෝබාදාමට ඇඩ ගහින්න ඕනේ. ඔබ කවුද? ඔබේ වටිනාකම මොකද්ද? ඒ ඔස්සේ ගිහිල්ලා ධනාත්මක චින්තනය අනුව හැමදේම අටලෝ දහමට අනුව මද මාවතට ඇවිල්ලා මානසික සුවයෙන් ජීවත් වෙන්න ඕනේ. එහෙම වුණොත් පමණයි අපට හැමදාම සතුටින් ජීවත් වෙන්නේ. සතුට තියෙන්නේ මානසික සුවය ළඟ. ඒක විනාශ කරන්න පුළුවන් Tamanට ලැබෙන සහකාරියෝ සහකාරයට. එතකොට Taman සතුටින් ජීවත් වෙන්න නම් අනිවාර්යයෙන්ම අවංකභාවයෙන් පිරිපුන් සහකාරයෙක්ව සහකාරියක් අපට ලැබෙන්න ඕනේ. අපි එය හොයා ගන්නත් වෙසෙන්න ඕනේ. ඒ වගේම හැම දෙයකටම ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අනුව ඔබ ජීවිතේ ඉදිරියට ගෙනියන්න ඕනේ. එහෙමනම් ඔබට ජය.